හායි ගයිස් කොහොමද ඉතින් ගොඩක් කාලෙකින් මාසයක් විතර වීඩියෝ දැම්මේ නැහැ. ඉතින් ගොඩක් කාලෙකින් වීඩියෝ දාන්නේ. ඉතින් මුලින්ම සමාව වෙන්න කියලා ඉල්ලනවා. ඉතින් මට වීඩියෝස් දාන්න බැරි වෙන ගොඩක්ම හේතුව චූටි ස්ටුඩියෝ එක කියන්නේ මේක නෝමම ටක් ගාලා හදාගත්ත එක. ඒ වුණත් ඉස්සරහට මම තව වැඩි දියුණු කරගන්න හිතන් ඉන්නවා. ඉතින් මේ පිටිපස්සෙන් තියෙන ස්ටුඩියෝ එක නෝමලි හදාගත්ත එක. ඉතින් මෙහෙම දාම නෝමලි හදාගෙන ඉන්න දැනට. ඉතින් මම කියන්නේ මේ විදිහට හදාගත්ත ටක් ගාලා හදාගත්ත මේ මාසයක් විතර ගියා. මොකද මේ වීඩියෝ එක මට අයිඩියා එකක් එන්නෙත් නැහැ ඔයාලත් එක්ක කතා කරන්න. ඉතින් ඔන්න ගොඩක් කාලයක් මං හිතලා හොඳම අයිඩියා එකක් ආවා. මම මේක ලයිව් ප්‍රූෆ් කරා. මම මේක කරලත් පෙන්නනවා. ඉතින් ඔයාලා thumbnail එකේ දකින්න ඇති. ඉතින් මම ඔයාලා ලයිව් කරලා පෙන්නනවා. ඉතින් මේකේ TikTok එකේ මගේ TikTok එකේ මම ඒක ලයිව් කරලා පෙන්නනවා. මගේ ඔරිජිනල් TikTok එකේ මේ ෆේක් කියන්නේ මගේ normal හදාගත්ත ඒවා නෙමෙයි. ඔරිජිනල් TikTok account එකේ මම ඔයාලට ඒක කරලා පෙන්නනවා. කොහොමද like 15කට වැඩිය ගන්න පුළුවන්. වෙලාවකට 30 එනවා 40 එනවා 15ට වැඩියෙන් එනවා like. හරිද? ඔයාලට comment views ඒ හැම දෙයක්ම ගන්න පුළුවන්. ඉතින් free. හරිද? ඔයාලට විනාඩි 10ක් විතර ඉන්න වෙනවා. කියන්නේ අර time account එකක. ඉතින් ඊට පස්සේ ඔයාලට මේ ටග් ගාලා කරගෙන යන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි යමු වීඩියෝට යන කලින් මතක් කරනවා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. එහා පැත්තේ bell එක නැත් all press කරලා දැන් කරපන් කියන හැම වීඩියෝම වලට notification හරහා ගෙන ගැනීම හැකියාව තියෙනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් මම PC එකෙන් කරත් මම ඔයාලට PC එකෙන් කරත් ඔයාලට මේක ෆෝන් එකෙන් කරන්න පුළුවන්. ඉතින් මම PC එකෙන් කරලා පෙන්නන්නම්. ඔයාලටත් මේ ඒ කියන්නේ ඒකමයි. ඉතින් PC එකෙන් කරත් දෙකම එකයි. ඉතින් හරි. ඉතින් මම මුලින්ම මෙතන මෙන්න www කියන මේක නැතුව කොහොමද nrrer.com හරිද? මේ දැන් මේක කියන්නේ කියවන්න බෑ මට. හරිද? nrer වගේ යන හරිද? nrrer.com වෙබ්සයිට් එක තමයි ඔයාලා යන්න ඕනේ. මම පල්ලා description එක මේ දාලා තියෙන වෙබ්සයිට් එකේ නම සහ link එක. ඉතින් මේ විදිහට ගැවුවට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් nrrer services කියලා තියෙනවා. ඒක ක්ලික් කරගන්න. ඒක ක්ලික් කරගත්තට ඔයාලා link එකෙන් එන්න ඕන. මම පල්ලා description එකේ දාලා දෙන්න. මෙන්න මේ වගේ එකකට එනවා. මෙන්න මේ වගේ වෙබ්සයිට් එකකට. ඉතින් ඊට පස්සේ ඔයාලා පුළුවන් මේ PALM කියන මගේ තියෙන මේ security check එක මෙන්න මේක කරගන්න පුළුවන් ඔයාලට. මේ විදිහට මම මේක type කරගන්නවා. මේ අයිද හරි. ඉතින් ඒ විදිහට type කරගත්තට පස්සේ ඔයාලා ඒ කියන්නේ ඔයාලට checklist එක ඔයාලා ඒක submit කරගත්තට පස්සේ ඉතින් TikTok එක විතරක් නෙමෙයි post like ගන්නත් පුළුවන්. හරිද? දැන් ඉතින් මම post like එක පස්සේ කියන්න. YouTube එකේදීම පස්සේ කියන්න. හරිද? ඉතින් ඔයාලට මම මුලින්ම මේ TikTok එකේ දෙන්න කියන්නේ. ඉතින් මම ඔයාලට TikTok එක ගැන කියලා. ඉතින් ඊට පස්සේ මම ඔයාලට YouTube එක ගැන කියන්න. ඉතින් හරි. ඉතින් use මෙතන මේ use දැන් මේක ආමත් කැන්සල් වුණා. මේ දැන් මෙතන මෙන්න මේ වගේ icon එකේදී මෙතන use කියලා තියෙනවා. ඉතින් මේ use කියන එක එපුවාම මේ විදිහට count down එකක් යනවා. ඉතින් මේ count down එක ගියාට පස්සේ තමයි ඔයාලට මේකේ like සහ like ගන්න තියෙන්නේ. ඉතින් මම ඔයාලට මගේ TikTok channel එකේ එකක් පෙන්නන්නම් count down එක යනකම්. ඉතින් count down එක යනකම් මම TikTok channel එක පෙන්නන්නම්. ඉතින් මේක තමයි මගේ TikTok channel එක මුලින්ම login වෙන්න ඕනේ. හරිද? මේ ගැන login වෙලා නැහැ. මේ ගණන් ගන්න එපා. මගේ තියෙන TikTok account එක පෙන්නන්න. ඉතින් මේ තමයි තියෙන TikTok account එක. ඔයාලා බලා ගන්න පුළුවන්. like 3602ක් තියෙනවා. ඉතින් 3602ක් තියෙන. ඉතින් මම මේ TikTok account එකේ followers ලා ගන්නම් මෙන්න මේ වීඩියෝ එකට. ඉතින් මේ වීඩියෝ එකට followers ලා like ගන්න
මෙන්න මේ ලයින් ලින්ක් එක කොපි කරලා. හරි. ඉතින් මුලින් මේ කවුන්ට්ඩවුන් එක ඉවර නම් ඉඳලා අපි බලමු මේක කොහොමද ලයික් ගන්න කියලා. ලයික් කමෙන්ට් ෂෙයා ගන්න රීපෝස්ට් ෆලෝවර්ස්ලා ගන්න කියලා. ඉතින් මේ තමයි මේ account එක ඕනනම් ඔයාලා බලන්න පුළුවන් ගිහලා ගහලා මේක තමයි. ඉතින් ඕන කියන්නේ ඔයාලට පුළුවන් ඕන්න මේ ෆලෝ කරන්න. ඉතින් මට ගන්න දාවක විතර මේ ෆලෝ කරලා තියාගන්න. ඉතින් මම ගත්ත මේ විදියට ලයික් ගන්න ඔයාලට ඕන එකට පුළුවන්. හරිද? ඕන වීඩියෝ එකකට ඔයාලා ලයික් එකක් ගන්න පුළුවන්. ඉතින් හරි. එහෙනම් අය බලමු කොහොමද ගන්න කියලා. දැන් මට 15කට වැඩි තියෙන්නේ. ඔයාලා බලන්න මේකේ ලයික් තියෙන්නේ 27යි. හරිද? මේකේ ලයික් තියෙන්නේ 27යි. ඔයාලා බලන්න ලයික් තියෙන්නේ 27යි. ඔයාලට මේකේ මම ලයික් 15කට වැඩි ගන්නවා. දැන් අපි 15කට වැඩි ගන්නවා කියන්නේ ඒ කියන්නේ 32ක් නේ. දැන් අය බලුවොත් දැන් අපි කැල් එකේ ගහලා බැලුවොත් දැන් 27ක් නේ තියෙන්නේ. ඒකට 15ක් වගේ එකතු කරාම 42ක් විතර වෙනවනේ. හරිද? ඉතින් ඒකට 42ට වැඩි එන්නත් පුළුවන් 42ක් විතර එන්නත් පුළුවන්. අපි බලමු මොනවා වේද කියලා. හරි. ඊට පස්සේ කවුන්ට්ඩවුන් එක ඉන්නකොට සායගාම මුලට එනවා. ආයෙමත් ඔය යූස් දෙන්න. ඉතින් ඊට පස්සේ මෙතන ලින්ක් එක ගහනවා. මෙන්න මේ ලින්ක් එක ඔයාලා බලන්නවත් එක්ක කොපි කරනවා. මෙතනින්ම කොපි කරන්න. කොපි කරපු ගාම මම මෙතනට ගිහලා මේක පේස්ට් කරනවා. ඒ දන්නවද? දැන් ඔයාලා බොරු කියලා හිතනවනේ. දැන් ඔයාලා මේක බලා ගන්න. හරිද? මේ ලයික් 27යි. මම මේක මෙතන දා ගන්න. හරිද? දැන් මේව ටක් ගාලා දැන් මේ වෙලාව බලන්න ඔයාලා පුළුවන් 8:20. හරිද? මේක පෙන්වන්න ඕනින්ද? ඉතින් මේ ෂෙයාර් කරලා දෙන්න මාසෙකට කලින් වගේ දාලා තියෙන කෙනා මේ weeks 4 weeks වල ගෝ දාලා තියෙන කෙනා ඉතින් likes comment repost තමයි අපිට ගන්න පුළුවන්. දැන් views එකයි share එකයි ගන්න බෑ හේතුව තමයි අපිට මේකේ views 100ටත් වැඩිය තියෙනවා. ඒ හේතුව එකක් තියෙනවා. ආය මේකේ like comment repost විතරයි අපිට ගන්න පුළුවන් paid නොකර. සල්ලි ගෙවන්න නැතුව. ඉතින් ෆ්‍රී ගන්න පුළුවන්. අනිත් දෙක ඔයාලට සල්ලි ගෙවලා ගන්න පුළුවන් ෂෙයා එකයි මේක. මම ඒකත් ඔයාලට කියන්නම්. හරිද? දැන් මම ලයික් නේ ගන්නවා කියලා කිව්වේ. ඉතින් මම මුලින්ම ලයික් දෙකෙන්ම පුළුවන්. අර තුනෙම පුළුවන්. ඕන දෙයක් ඔයාලා ගිහිල්ලා බලන්න. يعني මොනවද වෙන්නේ මම කරලා තියෙනවා. හරිද? මේ විදිහට ගියාට පස්සේ මෙන්න මේම මැසේජ්. ආ වීඩියෝ ලින්ක් එක දාලා ඒක එම කරාට පස්සේ 15 Hz එන් කියලා. හරිද? අපි ගිහිල්ලා බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මේ වෙලාව 8:21යි. මේකට ගියා. ඔයාලා මේක මම තියෙන එක මම මේව කරගන්නවා. මේ ඊට පස්සේ මෙන්න මේ විදිහට page එක load වෙනවා. මම මේකට ආය යනවා. ඔයාලා බලගන්න like 46ක් තියෙනවා. මම countdown එකේ කිව්වෙත් 29 27යි තිබ්බේ. හරිද? 27යි තිබ්බේ. හරිද? 27ට 27ට 15ක් එකතු වුණාම 42යි වුණා 46ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් 6 කියන්නේ 46ක් ආවා කියන්නේ 15ට වඩා වැඩිනේ. ඉතින් 15ට වඩා වැඩි. ඉතින් ලයික් 4ක් වැඩි වුණාද ඉතින් මේ විදියට මේ ආවනේ. ඉතින් ඒක නිසා ඉතින් ඔය විදියට ලයික් ඇවිල්ලා තියෙන්නේ ඇවිල්ලා තියෙනවනේ. ඉතින් ඔයාලා ප්‍රූෆ් විදියට මම කියන්නේ. ඉතින් ආය විනාඩි 10ක් යනවා. මොකද මේක කවුන්ට්ඩවුන් එක ඉවර වෙන්න. ඉතින් මම දැන් ඔයාලට කියන්න පෙන්නන්න මේ විනාඩි 10 ගියාට පස්සේ හරිද? දැන් හරි. දැන් ඉතින් මම මේ post like කියන එක ඔයාලට කියන්න. මේකෙදි ඔයාලා දැන් මම මගේ channel එකට යනවා. ඉතින් මේක මම තාම කරලා නැහැ. ඒ කියලා ඉන්න ඕනේ. අරක නම් මම කරලා දෙන්න. මේක يعني ප්‍රූෆ් වෙන්න පුළුවන්. මොකද මේ මම හිතනවා මේවා ගොඩක් ඇත්ත ඇති කියලා. ඉතින් මම මේක ෂෙයා මේක කරලා බලනවා. හරිද? දැන් මේක ෂෙයා කරනවා. දැන් ෂෙයා කරලා කොපි ලින්ක් එක ගන්නවා. මේ YT post විතරයි පුළුවන්. මේ අනිත් ඒවා බෑ. මම මේ කොපි කරගෙන මෙතනට ඇවිල්ලා මේක paste කරනවා. paste කරලා search දෙනවා. හරිද? මෙන්න මේකේ like එකක් දාලා like එකයි තියෙන්නේ. හරිද? ඊට පස්සේ මේකේ like button එක click කරනවා. ඊට පස්සේ like button එක click කරලා මම දැන් තමයි like 25ක් ආවා. ඉතින් පැයක් යනවා මේකට. හරිද?
ලයික් 25ක් ආයි බලමු මොනවා වෙලාද කියලා. ඔන්න ලයික් එකයි 8:23 වෙලාව. මම ඒක කරලා නැහැ. හරි බලමු ඒක ඇත්තද කියලා. ඔව් ඇත්ත. ලයික් 26ක් ආවා. ඉතින් මන්න අපටද ඉතින් ඒකත් කරන්න පුළුවන්. ඉතින් මම දැන් කියන්නේ මම ඒක try කරලා නැහැ. ඉතින් ඔයාලට ඒක කරගන්න පුළුවන්. ඉතින් ලයික් 26ක් ආවා. ඉතින් ඒ විදිහට ඔයාලා ඒක try කරලා බලලා කරන්න පුළුවන්. 25යි ඉතින් අතන එක 26යි එකයි දැම්මේ. ඉතින් ඒකේ තියෙන ඒවත් එක ඔයාලට ඒක කරන්න පුළුවන්. ආයෙ ඔයාලා මම ඔයාලට කියන්නේ paid version එක membership එක. මෙතන ඔයාලා use එකට ගිහිල්ලා ඔයාලට මෙතන account එකක් හදාගන්න. account එක හදුවාට පස්සේ ඔයාලා මේ විදිහට එනවා. මෙතන invite friend එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් invite කරලා මේ හොයන්න. يعني මේක එනකට chat මේ එන කෙනෙක් chapter code එක ගහලා ආවොත් ඔයාලට 0.3ක් හම්බ වෙනවා. account එකක් create කරලා ඔයාලට 0.2ක් තව add වෙනවා. account එකක් හදලා free මේවා කරලා මේ අර free rewards දෙනවා. ඒවා 5 වතාවක් කරොත් එහෙම ඔයාලට 0.10ක් හම්බ වෙනවා. 12යි 13ක් 14ක් විතර හම්බ වෙනවා. ඊට පස්සේ දැන් මම මෙතන ඔයාලට my order new orders වලට ගිහිල්ලා පෙන්නන්න. මෙතන TikTok වලට ගියොත් TikTok එකට ගියොත් එහෙම 0.3න් අපිට දැන් 0.3 like 1000ක් ගන්න පුළුවන්. හරිද? දැන් මේක coins තියෙන්න ඕනේ. ඔයාලා කන්ටෙන්ට් එක්කෙනෙක්ට යවලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට TikTok video views වලට 0.1කින් ඔයාලට pay කරන 1000ක්. ඉතින් මේකේ views 1000ක් ගන්න පුළුවන්. likes 1000ක් ගන්න පුළුවන්. comment 1000ක් ගන්න පුළුවන්. හැබැයි coin වෙනස් වෙනවා. ඉතින් මෙතන අපිට link එක දාන්න පුළුවන්. දැන් මං ගාව coin නෑ. හරිද? ඒ මම ඔයාලට වීඩියෝ එක ගත්තොත් මම මේක copy කරනවා. copy කරලා මේකට paste කරනවා. මේකට paste කරලා මේක මේ විදියට දැන් අපිට අහනවා يعني මේකට දැන් මම ගාව credit නෑ. ඒ credit නැති නිසා ඉතින් මේක මෙතන තියෙන විදිහට URL වලට ඕන copy කරලා access කරන්න පුළුවන්. ඔය TikTok videos. ඉතින් මෙතන submit එක වන්න පුළුවන්. හැබැයි මම ගාව coin නැති නිසා. ඉතින් ඔය විදිහට තමයි මේක කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඒක බලලා කරන්න. ඉතින් මම ඔයාලට ආයෙත් පෙන්නන countdown එක යනවා. ඉතින් මේකේ නම් pack countdown එකක් යනවා. ඉතින් මේකේ අපේ අනිත් account කියන්නේ අනිත් එකේ මේ ඒක නම් විනාඩි 10ක් යන්නේ. ඉතින් විනාඩි 3ක් තව තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි යන්නේ. ඉතින් ඒ විදිහට තමයි ඔයාලට මේකින් කරගන්න පුළුවන්. ඔයාලම live අරන් පෙන්නුවා. ඉතින් එහෙම තමයි. ඉතින් ඔයාලත් මොකද හිතන්නේ මේ වීඩියෝ එක ගැන? ඉතින් වීඩියෝ එක හොඳයි නම් ඔයාලත් දෙයක් ගන්න තිබ්බනම් ඔයාලත් මේක try කරලා ඔයාලත් මේක හරි ගියා නම් පහළ කමෙන්ට් එකක් දාන්න. එතකොට තව කට්ටිය බලද්දී එයාලටත් මේක හොඳ වෙබ්සයිට් එකක් කියලා මේවා වෙනවනේ. ඒක නිසා ඔයාලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එක මොකක් හරි ඔයාලට දැනුමක් ලැබුණා නම් ඔයාලා ප්‍රයෝජනයක් ගත්තා නම් ඉතින් ඔයාලා තරහ නැතුව like එකක් දාන්න. මගේ channel එක subscribe කරන්න. ඉතින් මම ගොඩක් කාලෙකින් මේ වීඩියෝ දැම්මත් reach එක නම් අඩු වෙලා ඇති. ඒ වුණත් මම reach එක කොහොමද හදා ගන්නත් ඕනේ. දිගටම videos දානවා. ඉතින් එහෙනම් ගිහිල්ලා එන්නම්. good bye.